මේක පුංචි කතාවක්. ඔයාලා දන්නවද කියන්නකෝ මේ නිල් පාට අහසේ කෙළවරට වෙන්න තිබ්බ වලාකුළු රාජධානියේ වලාකුළු සුරංගනාවියෝගේ කතාව. එයාලා මේ නිල් පාට අහසේ එහෙට මෙහෙට පාවෙන පුංචිම පුංචි සුදුම සුදු පාට වලාකුළු ගොන්න හදන්න වෑයම් කරන තරම. ඉතින් අද කතාවේ නම තමයි පුංචිම පුංචි වලාකුළු හදන සුරංගනාවියෝ. එක්කෝමත් එක කාලෙක නිල්ම නිල් පාට අහසේ ආකාශ රාජධානියක් තිබුණා. මේ ආකාශ රාජධානියේ හිටපු ආකාශ රජ්ජුරුවෝ එයාලගේ රාජධානියේ අයිනට වෙන්න තවත් ලස්සන රාජධානියක් හදලයි තිබුණේ. ඒක තමයි වලාකුළු රාජධානිය. ඔයාලා දන්නවද මේ වලාකුළු රාජධානියේ එක වෙනස් දෙයක් තිබුණා. ඒ තමයි ඒ රාජධානියේ වලාකුළු සුරංගනාවියෝ ජීවත් වෙන එක. ඉතින් එයාලගේ දවසේ රාජකාරිය උනේ සුදුම සුදු පාට වලාකුළු එකින් එක හදන එක. මේ වලාකුළු රාජධානියේ හිටපු සුරංගනාවියෝ හරිම ලස්සනයි. එයාලගේ පුංචි අත්තටෝ සුදුම සුදු පාටෙන් දිලිසුණා. ඒ වගේම ඒවා හරියට පොළොන් වගේමයි. බලන් ඉන්නත් ආස හිතෙන තරම් ලස්සනයි. ඉතින් එයාලගේ පුංචි අත්වලින් සීතලම සීතල සුළං රැලි එකට එකතු කරලා වගේම එයාලගේ පුංචි වලාකුළු මායාවත් එකතු කරලා වලාකුළු හදන්නයි එයාලට පැවරුණ රාජකාරිය උනේ. ඒ වලාකුළු සුදුම සුදු පාට පුළුම් බෝලයක් වගේ හරිම ලස්සනයි. ඉතින් මෙන්න මේ වලාකුළු සුරංගනාවියෝගේ හැකියාව නිසාම මෙයාලා ගොඩක් ප්‍රසිද්ධියට පත් වෙලා හිටියේ. ඉතින් පුංචි වලාකුළු සුරංගනාවියෝ හැමදාමත් සින්දු කිව්වා. ඒ සින්දු අහන්න ඈත කෙළවරේ හිටපු සුදුම සුදු පාට වලාකුළු පවා පාවෙලා ආවා. ආකාශය හරි හැඩයි වලාකුළුත් පාවෙලයි සුදුම සුදු පාටින් වලාකුළුත් ලස්සනයි පුංචි පුංචි අත්වලින් එකතු කරපු ආදරෙන් හරි ලස්සන දේ මවන්න අපිට ගොඩක් හැකි. ඉතින් එහෙම කියා පුංචි සුරංගනාවියෝ ලස්සනට තාලෙට නටන්න පටන් ගත්තා. තමන්ව නිර්මාණය කරපු සතුටට පුංචි සුදුම සුදු පාට වලාකුළුත් හරි ලස්සනට එහෙමෙහි පාවුණා. එයාලගේ හිතේ තිබ්බේ එකම එක දෙයයි. ඒ හරි ලස්සනට සුදුම සුදු පාටට වලාකුළු හදන එක. ඒ පුංචි වලාකුළු මේ නිල් අහස පුරා හරි ලස්සනට පාවෙන එක. ඔයාලා දන්නවද? ඔය සමහර වෙලාවට අපි අහස බලන වෙලාවට ඔය සුදුම සුදු පාට වලාකුළු එකක්වත් නැතුව නිල් පාට අහස විතරක් තියෙන දවස් තිබුණ මතකද? ඒ ඇයි දන්නවද? එන්න ඒ වෙලාවෙත් වලාකුළු රාජධානියේ හිටපු සුරංගනාවියෝ සින්දු කියමින් ඉන්න ඇති. ඒ ලස්සන සින්දුව අහන්න තමයි සුදුම සුදු පාට වලාකුළු සීතලම සීතල සුළඟත් එක්ක පාවෙලා ඒ පැත්තට යන්න ඇත්තේ.